ඔබ ශ්‍රවණ ඌනතාවයක් තියෙන පුද්ගලයෙක් නම් ඔබට ශ්‍රවණාධාරකයක් පළඳින්න සිදු වෙනවා. ඔබේ ශ්‍රවණ ඌනතාවය මගහරවා ගන්න සහ ඔබේ ශ්‍රවණය වර්ධනය කරගන්න. අපි බලමු ඔබට ශ්‍රවණ ආධාරකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා. අපි මුලින්ම බලන්න ඕනේ අපි ශ්‍රවණ උපකරණයක් මිලදී ගන්න කාගෙන්ද කියන එක. අපි ශ්‍රවණ උපකරණයක් මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් ශ්‍රවණ වේදියෙක් හෝ ශ්‍රවණ විශේෂඥවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඇයි අපි එහෙම කියන්නේ? සුදුසුකම්ලත් ශ්‍රවණ වේදියෙකුට හෝ ශ්‍රවණ විශේෂඥයෙකුට ඔබගේ ශ්‍රවණය සහ ශ්‍රවණ ඌනතාවය සහ ඔබට පළඳින්න ඕනේ ශ්‍රවණාධාරකය යන කාරණා තුනම ගැන හොඳ දැනුමක් තියෙනවා. එතකොට ඔහුට හෝ ඇයට පුළුවන් ඔබට ගැළපෙන ඔබේ ජීවන රටාවට ගැළපෙන ශ්‍රවණ ආධාරකයක් ඔබට තෝරලා දෙන්න. ඇයි අපි ඔබට ශ්‍රවණ උපකරණයක් මිලදී ගැනීමේදී විශ්වාසනීය ආයතනයකින් මිලදී ගන්න කියලා කියන්නේ? පළවෙනි කාරණය තමයි ශ්‍රවණ උපකරණයත් සමග ඔබට ලැබෙන වගකීම් කාර්යය. විශ්වාසනීය හෝ පිළිගත් ආයතනයකින් ඔබ මෙම ශ්‍රවණ උපකරණය මිලදී ගත්තොත් ඔබට පැහැදිලි වගකීමක් ලැබෙනවා මේ ශ්‍රවණ උපකරණයට. එතකොට ඔබේ ශ්‍රවණ උපකරණය සම්බන්ධ ඕනෑම කටයුත්තකට ඔබට ඒ ආයතනය සම්බන්ධ කරගෙන සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. දෙවන කාරණය තමයි ඔබට ලැබෙන අලවියෙන් පසු සේවාවන්. ශ්‍රවණ උපකරණය ඔබට බොහෝ විට ජීවිත කාලය පුරාවටම පාවිච්චි කරන්න සිදු වෙන්න පුළුවන් ඔබේ ශ්‍රවණය වර්ධනය කර ගැනීම සඳහා. එතකොට මේ කාලය අතරතුර ඔබට ශ්‍රවණ උපකරණය විවිධ සේවාවන් වලට හෝ සීරුමාරු කිරීම වලට හෝ අලුත් වැඩියා කටයුතු වලට ලක් කරන්න සිදු වෙනවා. එතකොට ඔබ පිළිගත් ආයතනයකින් මේ ශ්‍රවණ උපකරණය මිලදී ගත්තොත් ඔබට මේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ කලින් සඳහන් කර අලවීන් පසු ලැබෙන සේවාවන් කොතරම් පහසුවෙන් ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවද කියන එක. ඔබ පිළිගත් ආයතනයකින් මේක මිලදී ගත්තොත් සහ ඒ ආයතනයේ ශාඛාවන් දිවයින පුරා පිහිටා තිබෙනවා නම් ඔබට ඕනෑම ස්ථානයකින් පහසුවෙන් මේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔබේ ශ්‍රවණ ඌනතාවය මගහරවාගෙන ජීවිතේ කටයුතු පහසු කරන මෙම ශ්‍රවණ උපකරණය නිවැරදිව සහ පහසුවෙන් නඩත්තු කරගෙන කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.